හරි එහෙනම් හැමෝම අයියෙන් අප්පුඩියක් ගාමු දැන් තරගේ පටන් ගන්න යන්නේ මොකද්ද තරගේ ටොපි ඇහිඳීමේ තරගේ එහෙනම් අපිට දැන් ආරංචියක් ඇවිල්ලා තියෙනවා ඔව් මෙන්න සංවිධායක මණ්ඩලයේ ලොකු මාම කියනවා ටොපි ඇහිඳගෙන මෙන්න මේ බලා ගන්න මේ වැඩිහිටියෝ ඈතට දාමු බලා ගන්න ටොපි ඇහිඳගෙන ඔයා එතන දැනීම ටොපි ඇහිඳගෙන ඇවිල්ලා ඔයා කැමති තැනක ඔක්කොම අරගෙන වාඩි වෙන්න ඕන. හරිද? තේරුණාද? ඔයා කැමති තැනකින් ටොපි ඇහිඳ ගන්න. ඇහිඳගෙන ඔයාගේ ළඟ තියෙන ඔක්කොම එකතු කරගෙන එක තැනක මෙහෙම වාඩි වෙන්න ඕන. අපි එතනට එනකන් ටොපි ගණන් කරන්න එපා. කන්නත් බෑ. කෑවොත් කහන. මොමතක යු. පොතින් මතක තබා ගත යුතුයි. ආද සින්දුව දාමුද? මොකද්ද සින්දුව? මෙන්න මෙයාගේ සින්දුව. කොහොම මෙයාගේ සින්දුව? මොකක්ද අපි දාන සින්දුව කියන්නේ? අර ගහන් අර බබා මෙන්න මෙයාද? මෙයා කියන්නේ. මෙයා. මොකද්ද සින්දුව? ලස්සනයි බබස්. අයියෙන් කියන්නේ යාට කියන්නේ. යාට කියන්නේ චුට්ටක්. එච්චර ලයිට් තමයි බස් ඊට පස්සේ එච්චරයි මේ නඩේ පුරා යා දාමු දාලා දෙමු හරි එහෙනම් අපි සින්දුව ලබා දෙන්න හැමෝම නටන්නයි තියෙන්නේ 1 2 3 නඩමු හරි ලස්සන නඩමු ඈතට යමුනේ කට්ටිය අප්පුඩියක් ගන්න නියමයි නඩමු නියමයි මෙන්න අසංග ඩාන්ස් මෙන්න නඩමු ඇහිඳින්න බෑ නටන්න විතරයි පුළුවන් තාම බෑ ඇහිඳින්න බෑ නටන්න බෑ පිටිපස්සට එන්න නටන ගමන් ඉස්සරහට එන්න තහනම් ටොපි බැලන්ස් කරලා දාන්න වටේටම දාන්න සමානව දාන්න වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න වීඩියෝ එක ලයිව් ඉන්න හැමෝම ෂෙයා කරන්න රවුමේ මෙහාට දාන්න මොකද්ද නටන ටිකක් හරි ආමු ඊළඟට හරි අපේ අය වෙන්න සින්දුව අඬනෝ 1 2 3 යන්න දෙවියනේ ඇඳින්න මෙන්න ටොපි ඇඳින්න අයියෝ මෙන්න අම්මයි වෙන්න ඇඳින්න අම්මයි වෙන්න තව ඇඳින්න වාඩි වෙන්න දැන් වාඩි වෙන්න වාඩි වෙන්න ඔයාගේ ටොපි ඔක්කොම ගේට් එක එන්න ඔක්කොම එන්න ටොපි ගොඩයි ඔක්කොම වාඩි වෙන්න ටොපි මෙන්න ටොපි දෙමාපිය වයින් වෙන්න වාඩි වෙන්න පුතේ වාඩි වෙන්න සංවිධායක මණ්ඩලය ඇවිල්ලා දරුවන්ගේ ටොපි ටොපි ඊයේ චොක්ලට් දුන්න බබා ටොපි කොයි ඔයගොල්ලෝගේ ටොපි ඔක්කොම බිම තියන්න ටොපි ටික ඔක්කොම බිම තියන්න මෙතෙන් එන්න පුතේ චූටි මෙතෙන් එන්න වාඩි වෙන්න ටොපි ටික ඔක්කොම බිම තියන්න මෙයා කීයද මෙයා ටොපි 16යි කොයි ආය කවුද වැඩි කවුද පොඩ ඉන්න කීයද ටොපි කීයද මේ චූටි දුව ටොපි 17යි මෙන්න ටොපි 17යි 19යි ඔයා ටොපි කීයද 19යි මෙන්න මෙයාගේ ටොපි ටික 19යි ආය කවුද මේ පුතා 18යි මෙයා 18යි ඊට වැඩි ඉන්නවද වැඩි 19යි 19 තමයි දැන් වැඩිම තව ඉන්නවද ඊට වැඩිය ගණන් කරේ නැති ඒවා 1 2 3 4 5 6 7 8 9 10 11 13යි 14යි 15යි 16යි කෙනෙක් නෝ බොනේ නේ 18 ඉන්නවා 19 ඉන්නවා 20 කවුද දෙන්න කවුද ටොපි කීයද 20යි නේද පැය ගණන් කරා පුතා ගණන් කරා හැමෝගෙම ගණන් කරාද
මාම කෙනෙක් නැන්ද කෙනෙක් ඇවිල්ලා හැමෝගෙම ටොපි ගණන් කරන්නේ. හරි. එන හැමෝගෙම ගණන් කරලා තියෙන්නේ. ඔයාගෙත් ගණන් කරා පුතා ඔයාගෙත් හරි. කීයද වැඩිම? කවුද 20? කෝ 20? 20 කවුද? හෝ මෙන්න ඉන්නවා ජයග්‍රාහිකාවක්. ටොපි ඈ? එයා 19. මෙයා ටොපි කීයද? ඈ? ආයෙත් ඈගි ඕනේ නැහනේ. ආයෙ ගණන් කරන්න ඕනද? ටොපි 20ක් තියෙනවා. ටොපි දෙකක් දෙන්න මට. ඔයාගේ පුතේ 16යි නේ. එන්න මට මේ ටොපි ටික ආයි ගණන් කරනවා ඒක පොලේ කමන්න. ඔය ටොපි කන්න එපා. ඔය කන්න ටොපි නෙවෙයි. කන්න ටොපි වෙනවා දෙනවා. ඔය කන්නේ පුතේ. 8යි 9යි 11යි 12යි 13යි 17යි. ඔය ටොපි කන්නේ ලකු පාට ගොඩේක දාලා තියෙන එක හරි. ඔය 21ක් තියෙනවා මෙයා. නෑ මම පටල ගත්තානේ. 2යි ඉන්න මං ගණන් කරන්න. 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි. ඉස්සාරි සාදු දෙකක් ගත්තා ඈ. හතරක්ම ගත්තා. හතරක් ගත්තා ඈ. එයා ටොපි 20යි ජයග්‍රාහිකාව 20යි. නම කොහමද? ජයග්‍රාහිකාව හැමෝම මෙයාට අපුඩියක් ගන්නවා. හැමෝම මෙයාට අපුඩියක් ගන්න. ඔයාගේ නම කියන්න පුතේ බලන්න. මොකක්ද ඔයාගේ නම? ලස්සන ලයිට් තමයි බස් එකේ දාවේ. මොකක්ද ඔයාගේ නම? අර 18 බබා. ඔය අපි යන ටැග් එකක් ලෙස ඔයාලට ලබා දෙනවා. නෑ ඔය එයාගේ ටොපි. එයාගේ ටොපිද? එයා අපි එකක් අත්තා. ඕනේ. හරි ඔයාගේ ගෙවල් කොහෙද? පනාවල කියන්නේ කොහෙද? ළඟම ලොකුම ටවුන් අලි එක. පනාමුරේ අත්‍රාජය දන්නේ නැද්ද? ලොකුම නගරේ ටවුන් එකමයි. ලොකුම ටවුන්. ඔයාලා පනාමුරේද? ආ. ඒ පනාමුරේ තමයි ලොකුම ටවුන්. හරි. හොඳයි එහෙනම් මෙන්න ටොපි ඇහිීමේ ජාත්‍යන්තර තරගයේ මෙවර ජයග්‍රහණය කරපු දිනේ හැමෝම අප්‍රසන්නාදයක් දෙන්න මේ දිනේ ටොපි 20ක් දෙල්ලන්නේ එක අතකට 10 බැගින් අත් දෙකට 20ක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. තප්පර කීයක් තුලද? තප්පර මං හිතන්නේ 21මාරක් තුල. තප්පර 21යි එච්චර නෑ. 30ක් තුල. තප්පර 7යි. ඔව් උතාවේගෙන් එකතු කරා. එන අපි ජයග්‍රහණය මෙම දිනේට ලබා දෙමු. ඔව් මෙයා දෙක මෙයා දෙක මෙයා තුන. දෙවියන්ගේ නමත් අහන්න ඕන. නම මොකද්ද ඔයාගේ? මොකද්ද? නෙතුලි අසන. තොපි කීයක් නේද? 4යි. ඒක ඉතුරුව කවුද එහෙනම්? 19යි. ඔයාගේ නම ඔයා තුන්වෙනියා. නම පස්සින්දු තොපි කීයක් නේද? 18යි. හරි එහෙනම් අපි ඒ තුනටම මෙයා 3. මෙයා 3. 1 2 3. හරි. උසේ පිළිවෙල තමයි ටොපි හඳලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ තරගයේ සරයනවා. ඔය ටොපි ඕගොල්ලෝ කැමති කෙනෙකුට දෙන්න පුතේ. ඔය 20 දැන් අයින් කරා. ටොපිය ගානේ දෙන්න මට. තප්පරේ ඕගේ 20 අයින් කරලා. මට දෙන්න ටොපිය ගානේ ටක් ගාලා කෝ. ටොපි ටික අරගන්න ඇවිල්ලා. එකයි ඕනේ. ඔයාගේ ටොපි ටික තියාගන්න. යාළුවන්ට දෙන්න. ඔව් අපිට දැන් නිල තොරතුරක් ලැබෙන්නේ වෙනවා. මේ ඡායාරූප ගණනේ කියලා කැපිනි කෙනෙක්. ලබන සතිය වෙඩින් එක. ඔව් ලබන සතිය වෙඩින්නේ මේ දෙන්නගේ අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් අපි ලබා දෙන ඔය සාකච්ඡා ඔව් දෙන්න බෙදාගෙන ගන්න අපි ඔය දෙන්නට සුබ ප්‍රාර්ථනා සාකච්ඡා කරනවා. මේ ටොපිය බෙදාගෙන ගන්නේ යම්සේ ජීවිතේ බෙදා ගන්න ලෙස අපි ඔය දෙන්නට සුබ ප්‍රාර්ථනා කරනවා වැඩි හිටියෙක් ලෙස. ඒ නිසා අපි ජල්දිව අපි දෙවෙනි මනමාලට මනමාල සමාවෙන්න. දෙවෙනි මනමාලයාට අපි ජල්දිව සම්බන්ධ කරන්න විස්තරහන් ආනෝ දැන් අපි විස්තරහම කොහෙද වෙඩින් එක තියෙන්නේ? යසාගෙන වචනයක් කියන්න. අපි මේ යසා මල්ලි ගැන ඔයා මෙච්චර කාලයක් දන්න යසාගේ එක හොඳ ගතිගුණයක් එකක් කියන හොඳ මේක. සත්පහකට විශ්වාස කරන්න බෑනේ. බොරු කියනවලු. මොකද? බොරු කියනවලු. ඔව් මම හිතන්නේ ඒකට තව රුපියක් දෙන්න ඕනේ. ඒ ඇත්ත කිව්වට තව රුපියක් දෙන්න ඕනේ. අපි යසාගෙන් ආමු. යසා ඔයා කියන්නේ මේ නංගිගේ දැකපු එක හොඳ ගතිගුණයක්. මම හිතන්නේ එහෙමව නෑ වෙලා යන්නේ ඒකයි. අපි දැන් දෙන්න ගැලපෙනවා හොඳම දෙන්න. අපි සුබ ප්‍රාර්ථනා කරනවා දවසේ. අර ඊළඟ තරගය අපි පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. පුරි දනෝ ටික දැන් ටොපි කන්න. අපි තුන්වෙනි තරගය සමුදාය වන්නද? හැන්දමත දෙයිගෙඩිය. වයිසිවව. අවුරුදු 9ක් 15ක් අතර දරුවන් නෙස්කැපේ අතනර කෝප්පේ ළඟට යන්නේ.
उत्साह नाही हां उत्साह नाही හරි එහෙනම් හැන්ද මත දෙහිගෙඩිය තබා යාමේ තරගයට හැමෝම නෙස්කැප් එකක් බොන්න අපුඩ මේ මුට්ටිය රත් කරන ගහලා තියෙන්නේ උඩ නෙස්කැප් එක ලොකු මුට්ටිය තියෙනවා මාර ගහලක මුට්ටියෙන් නෙස්කැප් එකක් බීලා ජවයේ ශක්තිය අරගෙන අපේ කවිදු මල්ලි තමයි නෙස්කැප් එක සඳහා අනුග්‍රහය ඕ මේ මම හිතන්නේ මේක ලොකු වියදමක් සාමාන්‍ය මිනිස්සෙක් කරන්නේ නැහැ මේ වගේ කැපකිරීමක් මම හිතන්නේ ඊයේ රෑ නෙස්කැප් එක මුට්ටිය ගෙනල්ලා අර කණු උඩ තියලා ගින්දර දාලා මේ ලොකු කැපකිරීමක් අපි ඉතින් ඔබේ ව්‍යාපාරික කටයුත්තට අපි ආශිර්වාද කරනවා හැඳි කම්පැනිවත් නැහැ මෙච්චර දෙන්න ඔව් අපිට පෙනියන විදිහට මම හිතන්නේ මේ හැඳි සහ දෙහිනම් මම හිතන්නේ ලංකාවෙත් මෙච්චර හදලා නැතුව ඇති ඒ තරම් විශාල ප්‍රමාණයක් හැන්ද මත දෙහිගෙඩිය තබා යාමේ තරගයට සහභාගීලා තියෙනවා අපිට තරග වට මම හිතන්නේ 4ක් විතර කියන්න වෙයි වයස් සීමාව අපි කිව්වේ අවුරුදු 9යි 15යි අතර සියලුම දෙනා තමන්ගේ උප්පැන්නේ ඉස්සරහ දකුණු අතට ගන්න. අපේ වයස් සීමාව හොයාගන්න ඕනේ. අවුරුදු 9යි 16යි අතර දරුවෝ තමන්ගේ උප්පැන්නේ තමන්ගේ දකුණු අතේ තබා ගන්න අපේ ඒක නැත්තම් විවාහ අධිකාරිය ගමන්නේ. ඔව්. ඔව්. එක් අතකින් හැන්දද අනිත් අතෙන් උප්පැන්න සාධිකයට තබාගෙන ලෑස්ති වෙන හැන්ද මත දීගනේ යාමේ තරගයේ විනිශ්චය මණ්ඩලයේ පූර්ව විනිශ්චය ලක් කරන වයස් සීමාව අවුරුදු කීයද වයස් සීමාව අපිට ආයෙ කියන්න වයස් සීමාව කීයද අවුරුදු 9යි 15යි ඔව් ෂාන් රොෂාන් ඔව් සිම් එක ඔව් අපිට සංවිධානය මණ්ඩලය ආයෙ කියනවා මේ චූටියාට අපි ටොපියේ ඇහිදින්න නිසා චූටියා චුට්ටක් ඊළඟ තරගයට අපි තියාගන්න අපි වයස් සීමාව අවුරුදු 10යි 15යි ඉක්මන් කරමු 10යි 15යි විතරක් ඉන්න පොලිමේ අනිත් නැත්තම් ඕගොල්ලෝ අනිත් අය දුවනකොට හැප්පිලා තුවාල වෙන්න පුළුවන්. ඉක්මන් කරමු බරක් ඔව්. එහෙනම් චූටි අය අයින් වෙන්න 4 වසරේ අය අයින් වෙන්න 4 3 2 1 බිංදුව මොන්ටිසෝරි. ඔක්කොම අයින් වෙන්න. 4න් උඩ ළමයි එකතු වෙන්න 5 වසර 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසර 11 වසර ඔයෝ තියෙන නිසා යන්න පුතේ අයින් වෙන්න. තුවාල කරගන්න නැහැ. ඒ නිසා 5 පන්තිය 6 පන්තිය 7 පන්තිය 8 පන්තිය 9 පන්තිය 10 පන්තිය. ඒ අය විතරක් ලෑස්ති වෙන්න. දැන් ඔක අපි සමුදාය මණ්ඩලය හැබැයි ලෑස්ති කරගන්න. ඒ අතර අනික් තරගෙත් රෙඩි වෙන්න කියන අපේ ටීම් ඊළඟ තරගය බනිස් කෑම සඳහා අර හොඳම නූල් වලින් බනිස් කෙල්ල. කො රොෂාන් ඔයාලා බනිස් ටික පටන් ගන්න. කෑමේ තරගයේ ෂාන් මල්ලි නෙල්සන් එල්ලන්න. ටක්කාල එල්ලගමු බනිස් ටික. මල්ලි අයිස් පැකට් එකක් ගෙනව ෆෝන් එක ඕන් කරගන්න. ෆෝන් එක හිට වෙනවා. දාන්න හදන්නේ. අයිස් පැකට් නැද්ද? මොකක් කර තියාගත්ත නැත්නම් මේ හීට් වෙනවා. කො අසංගය පරක්කුයි. කො සෙව්වන්දි අක්කා? හරි. මෙතන ගන්න. දෙහි තියෙනවා. වයස සීමාව අඩු කරා. හරි. හැන්ද මත දෙහිගේ තමයි. බනිස් වලට භාගයක් කඩන්න හැන්දට භාගයක් ගන්න. දැම්ම කඩන්න තරඟ දෙකට. අපි තරගයේ අවසන් බනිස් වලටද? එහෙනම් මේ ටීම් එක දෙකට ගන්න. බනිස් වලට කට්ටියක් දෙහි වලට කට්ටියක් ගන්න. පුතා කට්ටිය වැඩි අපි ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. බනිස් කන්න කැමති අය මේකෙන් භාගයක් අයින් වෙන්න. ඉතුරු භාගය දෙහි වලට යන්න. බනිස් වලට කැමති අය දකුණු පොලිමට දකුණේ පොලිමට බනිස් කන්න කැමති අය. දෙහියකට කැමති අය ඔය පැත්තේ. ඔය දෙහි පොලිම මේක බනිස් පොලිම. ඔය අම්මලා අයින් වෙන්න අම්මලා අයින් වෙන්න. මේක බනිස් පොලිම මේක දෙහි පොලිම. පෙරේතකම වැඩි සෙට් එක වේ. කො දෙහි වලට කැමති අය මෙහෙ බනිස් වලට කැමති අය මෙහෙට. කො ගගල්ලා කොල්ලටික බහිනවා බනිස් එකට. බෑ. අයියෝ. කො බනිස් කන අය මේකට එන්න. මෙතන බෝලින් එකක් තියෙනවා. මේක දෙහි බෝලින්. හරිද? හන්දනවල දෙහි මිනිහ ගන්න. බනිස් කාට බනිස් කන්නේ අයියෝ අපි නැති. බනිස් වලක් තියෙනවා. ඔය බනිස් එකට මෙතන නෙමෙයි. හරි.
කො මේ දෙහි කට්ටිය බනිස් කට්ටිය බනිස් ටික ගියාද හරිද දැන් ප්‍රශ්නේ ඉවරයිනේ ඔය කොහෙද දැන් බනිස් කන්නද නෑ මේගොල්ලෝ දෙහි ඒත් අපේ හන්දර දෙනවා. නෑ හරිනේ හැදි තියෙනවනේ මේක අපේ හන්දර තුන් පාරකට විතර තියන්නේ. එන හරි දෙපාරකට කඩන්න දෙපාරකට කඩලා ඊට පස්සේ ආයෙ දිනන තුන් දෙනා හරි මල්ලි නෑ ඒ බනිස් ගියාට බනිස් දෙන්නේ නැහැ දැන් යසස් ඇත්තට දැන් හාමිනිත් එක්ක ආව අවුරුදු 30 කොහමද හන්තානේ අවුරුදු මෙහෙ එනවා ළඟට ලයිව් එක යන්නේ මොකක්ද අත්තේ? ලයිව් යන්නේ සිබරුත් සරුද්දක් මට අවුරුදු සරුද හරි. දැන් අපි හැන්ද මත දෙහික්තිය තවායක්ගේ තරගය පටන් ගන්න නිසා ඔය ප්‍රදේශවාසී ඇයි මොකක්ද අරුමුද? හාමුදුරු විශාල ජනකායක් මම දැන් එක අපිට එක වැටෙමින් මේ තරගය දැකවලා ගන්න විශාල ප්‍රමාණයක් ඇවිදින සමහර අය වහලේ හිටියා. අපි මේ වැස්සෙව්වා. අවදාන නිසා. අවදාන මේ දවස් දොස්තරලා පෙරහැර බලන්න වගේ. පෙරහැර බලනවා. මම හිතා විශාල ප්‍රමාණයක් පිළිසැවිලිනවා. ඒ අතර දැන් අපි හැන්ද මත දෙහික්තිය තමයි මේ තරගය ආරම්භ කරන්න යන්නේ. තියාගන්න බලන්න. තියාගන්න නිකමට බලන්න ඕන කට්ටිය ට්‍රේනින්. කට්ටිය වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න. හැදි දෙහියෙක් එන්නේ යන්නේ. ඔව් මේ තරගය කොටස් දෙකකට අපි තියෙනවා. 1 2 3 ගන්න අයව අවසාන වහා තරගයට ගන්න. දෙහිගෙඩිය බැලන්ස් තියාගන්න හොඳට. හැදි හැන්ද මත දෙහිගෙඩිය තබා යාමේ තරගය කොටස් වශයෙන් ගන්න පුළුවන්. කොටස් වශයෙන් පවත්වන්න හේතුව හැන්ද හොඳට තද කරගන්න. ඒ නිසා පළවෙනි වටේ ජයග්‍රහණය කරන පළවෙනි වටේ ජයග්‍රහණය කරන එක ඉතින් මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙන හැමෝම අපේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් පටන් ගන්න යන්නේ ඔන්න. ඊළඟ තරගයේ සඳහා බනිස් කරන ලෑස්ති වෙන අය Tamante මේ බනිස් දෙස බලාගෙන ඉන්න ආකාරය තමයි ඔබට මේ වැටෙන්නේ වෙන්නේ. තමා තෝරාගත්ත බනිස් දෙස බලමින් කොහොමද මේ බනිසට පාඩමක් උගන්වන්නේ මේක යද්දි කියන්නේ ඔව් හාමුදුරනේ මේ පැත්තේ හරි ලස්සන වැඩක් වෙනවා මේ එක තරගයක් යන අතරතුර මේ අයියා iPhone එකට අයිස් කඩ තියාගන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේක විශේෂයෙන් ජාත්‍යන්තර යවන්න තාක්ෂණයක් iPhone එක රත් වීම සඳහා රත් වෙන එක කූල් කරගන්න. මේක වළක්වන්න අයිස් මේ තියෙන අයිස් කැට ටික තබා ගනිමින් iPhone මේ අයිස් කැට තියාන මේ තාක්ෂණය මොකද අද තමයි ලෝකේ නඳුරන්නේ. හඳුන්වා දෙන්නේ. Apple කම්පැනිත් අද මේක ලියන්නයි පොතේ. ඊට පස්සේ ෆෝන් එකත් එක්ක අයිස් එවනවා. හරි එහෙනම් අපි නීති රීති කියලා දෙන්න යන්නේ චූටි අයිස් තියාගත්තා. ඔයගොල්ලෝ දැන් හැන්ද කටේ තියාගෙන ඉන්නව ඇහෙනවද? මේ මෙච්චර බනිස් තියනවද? හැන්ද මත දෙහිගෙඩිය තියාගෙන තමයි තරගේ පටන් ගන්න. මග එනකොට දෙහිගෙඩිය වැටුනොත් එතනින් ඇහිඳලා ආය හැන්ද තියාගන්න බෑ. ඔය ආය පටන් ගත්ත තැනටම ගිහිල්ලා මුලින් ඉඳලා ආය හැන්ද මත දෙහිගෙඩිය තියාගෙන තමයි එන්න ඕනේ. ඒ කියන්නේ මගදී වැටුනහම දෙහිගෙඩිය ඇහිඳලා ආය හැන්ද තියාගෙන යන්න බෑ. තේරුණාද? පටන් ගත්ත තැනට ආය ඇවිල්ලා ආය මුලින් ඉඳලා පටන් ගත්තා වගේ තරගෙට සහභාගී වෙන්න ඕනේ. මැදදී අල්ලන්න බෑ. වැටුනොත් එතන ඉඳලා දෙහිගෙඩිය හැන්දේ තියාගන්න බෑ. පටන් ගත්ත තැනටම ඇවිල්ලා ආය ලස්සනට යන්න ඕනේ. තරගෙට බනිස් ඉතුරු වෙයිද දන්නේ නැහැ. නෙල්සන් මාම බනිස් ඉතුරු වෙයිද දන්නේ අසංග නෙල්සන් මාම එල්ලන්නේ. නෙල්සන් මාම එල්ලන බනිස් පිළිබඳ අපිට නැවත සංගණනයක් සහ විගණනයක් කරන්න වෙනවා. අපි බනිස් 45ක් ගෙනාව දැනට 38යිලු තියෙන්නේ. එකක් සාම්පල් බලලා කියලා කාලා. එකක් වැඩනකොට අඩුවෙන් ගැට ගහලා වැටුණා කියලා කාලා. ඊළඟ එක රහ බලන්න කාලා. ඊළඟ එක එක්ස්පයර් කියලා බොරුවට කාලා. ඊළඟ එකට වෙච්ච දෙයක් නෑ. නිසා මේ වගේ අය බනිස් කරන තරග වලට විනිශ්චය මණ්ඩලයට දානකොට ආවොත් මීට වඩා අනුම ධර්මයේ චරිත සාධක දෙක තුනක්වත් ගමේ මිනිස්සුන්ගේ අපි වගේ දැනුගත් ගමේ අයගෙන් අහන්න ඕනේ. එහෙම නැතුනොත් මේ පොඩි අයට අනාගතයේ වැඩි ආදර්ශයක්. හරි ඒ පණිවිඩයේ නෙල්සන් මාමා වෙතයි හැදෙන්න කියන්නේ ආදරේ. දැන් මෙහෙ ලණුව ඉර හරිද? එහෙනම් දෙපැත්තේ කට්ටිය අයින් වෙන්න. මෙන්න මෙතන ඉර තියෙන්නේ. මෙන්න මෙතන ඉර තියෙන්නේ මෙතන අපේ රතු පාට මාම ඉන්නවා. රතු පාට මාම ඔයා ඉන්න අරකට හැරෙන්න. ඔයාට කියන්නේ අපේ ජේටෙක් මල්ලි. ඔන්න ඉරට ඉර. හරි මේ පැත්තේ තියෙන රතු පාට මාමේ. රතු පාට මාමේ. රතු පාට ඇඳන් එන එකේ වාසිය ඒකයි. අපිට ලහිරු එන්න තව ඉන්න. හරි.
අයිස් ටික ෆ්‍රිජ් එකට දාන්න. මෙතන තමයි ඉර මේ වතුර පාට මාවල දෙන්න ෆ්‍රිජ් එකට දාන්න. ආයෙ ඕනනම් කියන්න. තමයි ඉර. හරි අනිත් අය අයින් වෙන ඔය දෙපැත්තේ ඔක්කොම වතුරෙත් අයින් වෙන චූටි බබාලා දෙන්න. අස්තුරම වයින් වෙන්න. හරි ලෑස්තිද? හැන්ද මත දෙහිගිරිය තබාගෙන මේ පළවෙනි කණ්ඩායම අපි එකෙන් තෝරන්නේ 1 2 3 විතරයි. ඔහුලා අවසාන මහා තරගයට නැවත යන්න වෙනවා. අසංග හරි අපි ready? විශ්වාසය හරිද? ඔය කට්ටිය එහාට යමු තව ඉන්නට යන්න. හරි. හරි. එහෙනම් රෙඩි? වැටුනොත් ආයෙ මුලට ඇවිල්ලා පටන් ගන්න තැනට වෙන්න ඕන. හරි. එහෙනම් රෙඩි? වැටුනොත් අයින් කරන්න. එකයි නෑ. වැටුනොත් ආයෙ මුලට ඇවිල්ලා යන්න පුළුවන්. රෙඩි? එකයි දෙකයි තුනයි. යකෝ මෙච්චර වෙගෙන් යනවා දෙහියලා. මේ ආවා එක. ඔව් ඔය දෙහි සහ ඇඳි නැවත ඔය 1 2 3 කොයි? ස්ථානෙට අරන් යන්න. දැන් තෝරගෙන ඉවරයි පුතේ. මෙයා 1 1 2 3 තෝරගෙන ඉවරයි නම් ආයෙ මෙයා දෙක. මෙයා 1 මෙයා 1 මෙයා 2 දෙහිගෙඩි වැටෙනවා. ඔය ආයෙ දෙන්න ඕනේ. හැන්දයි දෙහිගෙඩියයි දෙන්න. 1 2 3ද? හරි දෙවෙනි කණ්ඩායම ඔබ දෙවෙනි කණ්ඩායම වැටුණා. මෙයා 1 කවුද 2? මෙයා 3. ආයි තරගයක් තියෙනවා. ඔව් ඔයාලා ඉන්න දැන් පුතා දෙවෙනි වටේට ගන්න ඈ. ඔහොම 3 දෙනා ඉන්න. හැටි හොදන්න පුතේ දෙහි වලින් හොදලා දාන්න. දෙහි කියන්නේ විස බීජ නාශකයක්. හැඳි නැවත මං හිතන්නේ උණු වතුරෙන් හොදලා දෙහි වලින් මැදලා ඉටිපන්ද මේ ගුච්චල ගන්න විස බීජ නාශනය සඳහා කොහමද අපව කියන්නේ? හැඳි ඉස්සලා උණු වතුරෙන් හොදලා ඊට පස්සේ දෙහි වලින් පොඩ්ඩක් නැවත පිරිමැදලා ඊට පස්සේ අපි නැවත විශේෂ දුම් අල්ලලා අපි විස බීජ හරණය කළා තමයි දෙවෙනි අවස්ථාව ලබා දෙන්නේ. ඒ තරම් අපි දරුවන්ගේ සෞඛ්‍ය ගැන ඉතාමත් තත්පරයට දශමයට හිතන කණ්ඩායමක් ලෙසයි මේ මතක් කිරීම කරේ. හරි එහෙනම් අපේ පළවෙනි වටේ ජයග්‍රාහකයෝ තුන්දෙනා මම හිතන්නේ මෙවැනි දරුවෝ මේ රටට වාසනාවක්. ඒ කියන්නේ හැන්දා තියාගන්න ජීවිතේ ඕඩෝඩා ප්‍රශ්න ජීවිතේ අරගෙන යන්න පුළුවන්. හරි වාගේ නම කියන්න බෑ. දිලීෂ. පළවෙනියා දෙවෙනියද තුන්වෙනියා? පළවෙනිය. එන්නේ මේ දෙවෙනියා. දෙවෙනියාගේ නම මොකක්ද? සදීෂ. ඔක්කොම සයන්ෙන් ඉවරනේ නම. ඔයාගේ නම මොකක්ද? ආවිෂ. හරි. සයන්නේ ප්‍රශ්න ගන්න දෙවියෝ. නම කියන්න. දිලීෂ. සදීෂ. ආවිෂ. හරි. සයන්නර තමයි අද දවසේ ජයග්‍රහණයේ වැඩි අවස්ථා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි දෙවෙනි අවධියට පටන් ගන්න යන්නේ හැන්ද මත දෙහිගෙඩිය. අපේ සංවිධායක මණ්ඩලයේ දෙහි හරිද? හැඳි හරිද? තරගකරුවෝ හරිද? ලෑස්තිද? right. ready? ඔය දෙමාපියෝ ඉවත් ගන්න ධාවන පතේ මේක ජාත්‍යන්තර තරගයක්. අපිට කියන්න අමතකුණා මේ තරගයේ ජයග්‍රාහකයන්ට ලැබෙන ත්‍යාග ලෙස අද දවසේ ලබා දෙනවා තල දෙකේ හිරවණයක්. ඒ නිසා ගෙදරට බහුකාර්යයේ ඉතා ඉක්මනින් පොල් ගෙඩිය එකපාර ගා ගන්න පුළුවන් තල දෙකේ හිරවණයක් තමයි අපි දෙහි ගෙඩියේ ජයග්‍රාහකයන් ලබා දෙන්නේ. right ready? එකයි දෙකයි තුනයි. ඉවසන ධනා රුපු යුදයට ජය කොටිය. අන්තිමේදී දෙහි ගෙඩියක් නැතිය. හරි ආවා. ඔව්. හැදවද දෙහි ගෙඩිය තබා මේ තරගය ඒ ආකාරයෙන් පළවෙනි වටේ අවසාන. කවුද එක? තියෙන්නේ අවසාන මහා තරගය. 1 2 3 මම හිතන්නේ පුතේ ආයෙ chance තියෙනවා. තෝරන්න ගියාට වඩා අමාරුයි ජයග්‍රාහකයෝ තෝරන්න. දැන් ඉවරයි. දැන් ඒ 3 දෙනා තියෙන්නේ. නැවතින් අවසාන මහා තරගයට පළවෙනි වටේ ජයග්‍රාහකයන් තිදෙනා සහ දෙවෙනි වටේ ජයග්‍රාහකයන් තිදෙනා. අවසාන මහා තරගයට 6 දෙනයි. මොකද මේක මේ නෙමෙයි. තරගය ඇත්තටම අති උණුසුම්. මම හිතන්නේ සමහර දෙහි දැන් මේ ලුණු දෙහි මට්ටමට උණුසුම් වෙලා තියෙන්නේ. හැමෝම ඉතා ඉහළින් මේ තරගයට සූදානම් වෙලා ආපු ආකාරයක් අපිට පේනවා. සමහර අය අර ආන්නේ අපස්මාරය හැදුනා මේ කියන්නේ අපි කියන්නේ මොකක්ද ඒකට අර කියන්නේ මීමැස් නුරේ හැදුනා හැන්ද ගහගන්න කටේ. ඒ ආකාරයෙන් හෙල්ල වෙන්නේ ඒ තරම් හොඳ ශක්තිමත් ලෙස දත් වලින් පූට්ටු කරගෙන තමයි හැන්ද අරගෙන ආවේ. මේ තරගයට හැඳිගෙන ආවේ කොහෙන්ද? දෙහි වෙව්වේ කොහෙද? ඔව් මේ හැඳි සහ දෙහි විශේෂයෙන්ම මේ තරගය සඳහා අපි අපේ සාන්තාන සඳිරි මහසෑය ව්‍යාපාර කියලා ආවා තමයි මේ හැඳි හැදෙව්වේ. දෙහිත් එහෙම විශේෂයෙන්ම ඒවට අවශ්‍ය පොහොර වර්ග දාලා මේ තරගය සඳහා හැඩ වෙනස් කරලා ගත්තේ රවුම් දෙහි.
මොකද වෙන්න බලේ ඒ වගේ හොඳ රවුන්ඩ් දෙහින් නැති නිසා. හරි අවසාන වාතාවරණයට අප්පුඩියක් දෙන්න හැමෝම. හැමෝම අප්පුඩියක් දෙන්න. මේ ඉන්නේ පළවෙනි සහ දෙවෙනි වටේ ජයග්‍රාහකයන් අවසාන මහා තරගයට සූදානම් වෙන ආකාරය. අසංගය ඔබේ දුව ඔබේ ඥාති දියණිය පුතා මේ ස්ථානයේ අසංගය අපිට තෝරගන්න මෙයා කියයි. තරගේ නිසා වා මෙතන පළවෙනි වටේ 1 2 3 ටක්කල අඳුරලා ඉන්න. ටක්කල අඳුරලා දෙන්න. ටක්කල මෙතන. පොඩේ. ටුට්ටක් ඇත්ත. හරි මේ අතර අපි පළවෙනි වටේ සහ දෙවෙනි වටේ ජයග්‍රාහකයන් ඔය පළවෙනි වටේ ජයග්‍රාහකය දෙවෙනි වටේ ජයග්‍රාහකය කතා කරන්න බෑනේ හැන්ද කඩේ. අන් ඔව් දෙවෙනි වටේ කිවෙන්නේ? තුන්වෙනිය. ඔයා පළවෙනි වටේද දෙවෙනි වටේද? පළවෙනි වටේ කිවෙන්නේ? තුන්වෙනිය. ඔයා පළවෙනි වටේනේ. ඔව්. කිවෙනියද? දෙවෙනිය. ඔයා පළවෙනි වටේ දෙවෙනි වටේ. පළවෙනි වටේ. දෙවනි වට. නෑ හැන්ද කඩේ ගමු උතුරු ලකුණ මාරු වෙනවා. මොකද ඒ සැටියේ දෙවෙනි වටේ කිවෙනිය පළවෙනිය. හොඳයි. මේ ඉන්නේ දෙවෙනි වටේ දෙවෙනිය. හරි සුබ වදන තව කෙනෙක් ඉන්නේ. පළවෙනි වටේ දෙවෙනිය. පළවෙනිය. පළවෙනිය. හරි එහෙනම් පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය අතර සටනක්. ඒ නිසා අපි උඩ සුබ වදනවා. ඔබේ දෙහිගෙඩිය සහ හැන්ද උපයෝගී කරගෙන අන්තරාන සමිති මහසෑන් පවත්තන මේ ජාත්‍යන්තර අවුරුදු උත්සවයේ හැන්ද මත දෙහිගෙඩිය ලබා යාමේ තරගයේ ජයග්‍රාහකයා බවටපත් වී තව දෙකේ හිරමණය තවගේ නිවසට රැගෙන යාමේ වාසනාව උදා වේවා කියලා. right ready විශ්ව මණ්ඩලය තුනක් තෝරනවා. ready එකයි අර විනෝද ක්‍රීඩාව. ඔයාලා සමහර දෙහි ගෙදර යනවා. එළමයාත් එක්ක මේක කරන්න බෑ කියලා තරහ වෙනවා. රෙඩි? එකයි දෙකයි තුනයි. අපිට පේනවා හැදියනවා දෙහියනවා ඒ අතර ළමයෙකුත් එනවා. ඊට ආසන්නයි. මෙයා එක දෙක මෙයා එක මෙයා දෙක මෙයා තුන. කවුද එක නම මොකද්ද? මෙයා ස්ථාවේදී එක දෙක අසංගය කකල විස්තර. මෙන්න එක. මෙයා එකනේ. එක. මල්ලි මගේ පුඩේ ඉල්ල දෙන්න මගේ පුඩේ බලන්න කිය. මෙයා එක. මෙයා එක. මෙයා එක. හරි. විශ්ව මණ්ඩලයේ අවසන් තීරණය මෙයා එක. මෙයා එක. 1 2 3. නම මොකද්ද? සනීෂා කොහෙද ගෙවන්නේ? උඩුවේ ඒ කියන්නේ ගමටම හිරමනේ අරන් යන්නේ. ඔව්. හරි. එහෙනම් අපි සුබ වදනවා. දෙවෙනි ස්ථානයේ. හරිද? ඒත් ඒ ගමේමයි. ඒ ගමේමයි. හරි එහෙනම් එක ගෙදරින් හිරමනේ බෙදා හදාගෙන අවශ්‍ය හදිසි දානමය කටයුතු වලට ඒ වගේ වැඩවල ගන්න පුළුවන්. හරි දෙවෙනි ස්ථානයේ. හරි තුන්වෙනි ස්ථානයේ. කොහෙන්ද? හිරෝෂි කොහෙද ගෙවන්නේ? කුරුණෑගල. පුදුම්බෝ. කුරුණෑගල. එහෙනම් ඒ ගෑන්ගාවයන් අවශ්‍ය ඒක ඔක්කොම කුරුණෑගලටම ලබා දෙනවා කුරියර් සර්විස් එකක් කරනවා. හරි. එහෙනම් දැන් ඔන්න අපි තරගයේ ගෑන්ගාවයන් අපර සම්මාදයක් දෙමු. බලාසින සියලු දෙනා. මේලම තරගය බනිස් කෑමේ මහා තරගයයි. කොහොමනම් බනිස් කන්න බැක්කුදා. ඊට වඩා මේක දෙනවා අපි. එන්න මෙහෙට ඔක්කොම එන්න වාඩි වෙන්න. බනිස් කෑමේ තරගයේ සියලු දෙනා එන්න මේ පැත්ත. උඩුදුරේ ඉස්සරහ හම්බෙලා කතා කරනවා බනිස් මොනවත් එකද ගන්න කිව්වොත් එක කනවද සම්බල් එක කනවද බටර ගාලා කනවද පොඩි හඳුරගෙන අහන්න. මදි පාටුවට කෙසලුත් ගන්නවද කියලා. මෙහි උඩහටත් යනවා අපි. කෝ ෂාන් මල්ලේ. කෝ ජල්ටි අයිස් කැට ටික ඕනේ. අයිස් කැට ටික ෆෝන් එක හීට් වෙනවා. ෂාන් එන්නකෝ මේ කල්ලන්න. මොනවද? තෑගි අක්කා උතනින් අපි කාටද දෙන්නකෝ. කාටද? කමිදු මේ තෑගි ටික අක්කා හවස මේ අපේ වතුර බෝතල් ටික ඇරලා තියන්න. ඉර වෙච්චලා මේකත් පොඩි හඳුරන්න බාර දෙන්නු. එන්නකෝ. වතුර බෝතල් වල මූඩි ටික ඇරලා තියමු. හරි. එහෙනම් මේ බනිස් ගැන අපි විශේෂයෙන් පොඩි තත්ත්ව පරීක්ෂාවක් කළ යුතුයි. මොකද දැන්නවත් බනිස් පහක් වෙච්ච දෙයක් නෑ. බනිස් පහක් වෙච්ච දෙයක් නෑ. මේ ගල් එහෙම අයින් කරමු කට්ටිය. අපේ සංවිධායක මණ්ඩලයේ මේ ගල් කැලිය අයින් කරන චූටි ළමයි වැටෙන්න පුළුවන්. පැදුරු වල මොකුත් නැහැ නේ. මේටි අයින් කරන වෙරුළු වැටෙන. ධන ගානකොට ගල් කැලිය අයින් කරන්න. හරි. අපේ අපේ මෙත්ත මේ බනිස් කණ්ඩ දැවෙන්නේ. මේ මම හිතන්නේ වැඩිලා දම්සලන් නෙවෙයි තරගයක් තමයි විදිය. කවුදර කතා කරේ? අපි
ආවද පොඩි ගැටලුවක් මේ විශාල ප්‍රමාණයක් ඉන්න අපි වයස් සීමාවක් දාමුද මොකද? දැන් තරඟ වලට ඉස්සලා ටොපි එකට ගිහපුවා අයින් කරන්න. ටොපි එකට ගිහපුවා අයින් කරන්න. ටොපි එකට ගිහපුවා අයින් කරගන්න. චාන් කොඩේ අල්ලන්න ෆෝන් එකටත් එක්ක වැටෙන. 3 කියන්නේ 8නේ. වයස 8යි. කොහොර? හරි මෙන්න බනිස් කෑමේ තරගයේ සඳහා සංවිධායක මණ්ඩලය ලබා දීපු අවසන් තීරණය මේ බනිස් පොඩි හොඳ නැල්ලු මේ බනිස් වල 아무තු මේ පෝස්ට් සංගණක නිසා පොඩ්ඩයට අමාරු හැදෙන්න පොඩි මායට මේ බනිස් හොඳ නැල්ලු මේ වයස මේ ඊට්ස් වැඩි මේ පොඩි අයට එතන බඩේ අජීර්ණ වෙන්න පුළුවන් අවස් වෙනකන් පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බඩ තුල ඒ නිසා වයස් සීමාව මෙහෙමයි හැමෝම අහගන්න ඉස්කෝලේ පන්තියේ ඉන්න වයස් සීමාව අනුව තමයි බනිස් ගන්න chance එක දෙන්නේ. තව තරග තියෙන නිසා අපි දිහා රවාගෙන බලන් දෙපා. අපි ඔයගොල්ලන්ට දන්සල් ලෑස්ති කරලා තියෙන්නේ කැම බීම දෙනවා ඒවා බය වෙන්න එපා. හරි මෙන්න බනිස් කැමේ තරගයට යන්න පුළුවන් ඉස්කෝලේ පන්ති ටික. 4 පන්තිය, 5 පන්තිය, 6 පන්තිය, 7 පන්තියට විතරයි. අනිත් බබාලා පැත්තකට යන්න ඔයගොල්ලන්ට වෙන තරගයක් තියෙනවා. 4 පන්තිය 5 පන්තිය 6 පන්තිය 7 පන්තිය අනිත් බබාලා යන්න ඕන නැද්ද 4 පන්තියයි 5 පන්තියයි 6 පන්තියයි අපි ටීචර්ගෙන් අහනවා ෆොටෝ දාලා කො මාදව දැන් බොරුවටේම හිටියොත් වීඩියෝ එකේදී ගමේ අය ලැජ්ජ කරයි ඈ මාදව ඔව් දැන් ගමේ ඔක්කොම වීඩියෝ එක බලනෝනේ හැමදෙරෝන්ගේ මේ පැත්තේද පන්තිය වරද්දලා හිටගෙන හිටියොත් බනිස්කණ්ඩ ගමේ ඉන්න හම්බෙන්නේ නැහැ වීලජ්ජාවේ සම්තෝෂ හරි එහෙනම් 4 පන්තිය 5 පන්තිය 6 පන්තිය 7 පන්තිය. හරිද? දැන් බලන්න කීයක් ඉන්නවද කියලා? කෝ ජල්දි. අපේ සංවිධායක මණ්ඩල ඉක්මනට අත්බඳින්න දරුවන්ගේ ඉන්න සංවිධායක මණ්ඩල අපේ ආපු අය උදව් කරන්න පිටිපස්සේ අත්බඳින්න ඉක්මනට යන්න. අපේ ව්‍යාපාරිකවමෙන් ආපු ඔක්කොම උදව් කරන්න ඩංගාල යන්න අත් දෙක බඳින්න. අපි දැන් යන්නේ හේවනට. අධික ලෙස අවසර කරන ආපු සංවිධානය කරන්න උදව් කරන්න ආපු අය දරුවන්ගේ අත් බඳින්න මේ ජීවිත කාලෙම නෙවෙයි අත් බඳින්නේ ජීවිත බඳින්න. ඔය ගිය පාර මතකයි ගෙදර යනකොට අත් දෙක බඳලා පොලිසියෙන් ඇවිල්ලා තමයි අත්වල ලනු කපලා තියෙන්නේ. ඒ නිසා එච්චර හයියෙන් බඳින්න එපා. නැවත ලියා ගන්න පුළුවන් විදියට බඳින්න. පිටිපස්සට තියලා අත් පිටිපස්සට තියලා බඳින්න. අත් දෙක පිටිපස්සට තියලා තරගේ උරුනාම ලියා ගන්න පුළුවන් විදියට ගැට ගන්න. හරි බනිස් කෑමේ තරගය දැන් අපි ආරම්භ කරන්න යන්නේ ඊළඟ තරගය. අපි මොකද්ද තියන්නේ? කියන්න බනිස් ටික එහා පැත්තට. අවුරුදු කුමාරි තරගෙටද? හා කුඩේ දානවා. හොඳයි ඔව් දැන් අපිට මෙතන පොඩි ප්‍රශ්නයක් ආවා වැඩිහිටියෝ කිව්වා අපිට තරගයක් නැද්ද අපි දැන් බලාගෙන ඉන්නවා විතරයි මේ දිවකටත් වේලිලා තියෙන්නේ වැඩිහිටියෝ ලෙස කිසිම අපිට තරගයක් තිබ්බේ නැහැ ඒ නිසා පැමිණ සිටින වැඩිහිටියන් වෙනුවෙන් අපි ඊළඟ තරගය වෙන් කරනවා ඔබේ දිව කට පිනවීම සඳහා අය තරගය අපි දැම්ම කියන්නේ ඒ නිසා වැඩිහිටියෝ ලෑස්ති වෙන්න ඊළඟ තරගය ඔබ වෙනුවෙන් හරි අපිට දැන් පේනවා සමහර අය ලෑස්ති වෙනවා ක්‍රීම් දානවා මූණට කොණ්ඩේ පීරනවා ඇඳුම් හදා ගන්නවා ළඟ තියෙන වටිනා වස්තු ආපු අයට කියලා නංගි මේක චුට්ටක් තියාගන්න මං ඊළඟ තරගයට යනවා මල්ලි මේක පොඩ්ඩක් තියාගනින් මචං මං ඊළඟ තරගයට යනවා ඒ නිසා වැඩිහිටියෝ ලෑස්ති වෙන්න අපි බනිස් කන්න ආපු කීප දෙනෙක් එක්ක කතා කරන්න යන්න ඇයි ඔච්චර හදිස්සි බනිස් කනවද අද මේ පාර දිනනවද දිනනවත් හම්බෙන තෑග්ග මොකක්ද ඒක ආපු බනිස තමයි ඉතින් ආයේ කණ්ඩක් දීලා තෑග්ගක් දෙනවා ඒ නිසා දිනපු අයට තෑග්ග බනිස්සේ මොකද කියන්නේ ඇතිද මදිද තෑග්ග
අද මොනවද? ආව් අද නියම තෑගි තියෙනවා. ආව්. ආව්. ආමතුරෝ හොඳ තෑගි ලෑස්ති කරලා තියෙන හවස ඔක්කොම තෑගි දෙනවා. ආව් අපේ උදේතරේ අයියා කියන්න බාන්න මෙයාට තෑගි ලෙස ලැබෙන ඒවා ගැන ඉඟි කීපයක්. පළවෙනියට බේකරියක් දෙනවානේ. පළවෙනියට බේකරියක් දාලා දෙනවලු දිනන අයට. බනිස් තම්බගෙන පුච්චගෙන හඬව. දෙවෙනියට ගුවන් ටිකට් ගුවන් ටිකට් පතක් දෙනවලු රට යන්න. රයිට් රට ගිහිල්ලා හොඳ බනිස් තියෙන තැනකින් බනිස් කන්න. තුන්වෙනියට අපි හෝටලයක් මේ බාර දෙනවා. හෝටලයක් බාර දෙනවා. හරි. එහෙනම් තියා හරිද? සමුදාය මණ්ඩලය ලෑස්තිද? හරි. බනිස් කන්න ඉන්න අත උස්සන්න. බනිස් කන්න තනකට ඉන්න අත උස්සලා වෙනවා බා. හරි නියමයි. ගැම්මක් තමයි ඉතින්. මේක 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ෂාන් දාලා ඉන්න. ඔව් මෙහෙමයි අපිට බනිස් බලන්න බනිස් අපදෙස බලා සිට අයුරු. බනිස් අපදෙස බලා සිට අයුරු. හරි. ලෑස්තිද හැමෝම? ඔව් අපේ ඔයගලගේ ආරක්ෂාව නිසා මේ අර හඩියට ගත්තා නැත්නම් දරුවෝ අර කනුවේ නිසා අපි දැන් මේ හදපු බනිස් වර්ගය. ඇත්තටම මේ බනිස් මේ උත්සවය සඳහාම විශේෂයෙන් දාලා බේකරියට කියලා අපි හදාගත්ත බනිස් මේක දරුවන් සඳහාම මෙලෙක් කරලා, තාම සුමට කරලා, තාම සියුම්බ අතින් අල්ලන්න නැතුව කඩන්න පුළුවන්. අතින්වත් අල්ලන්න නැතුව ග්ලව්ස් දාලා පයට පාවඩ හිසට උඩුවියන් බැඳලා ග්ලව්ස් දාලා හොඳම සංගටක දාලා හදපු බනිස්. ඒ නිසා දරුවන් සඳහාමයි මේක. ඒ අතර එකනොත් පහක් නෙල්සන් මාමා කෑවා. වෙච්ච දෙයක් නැහැ. ඒ මං කියන්නේ ලවා කාලයේ සුන්දරව අවුරුද්දස් වල ගත කරපු නෙල්සන් මාමාගේ විනෝදාංශය. ඔව් නැතිගේ දේදවල් තමයි මේ අපිට මේ නෙල්සන් මාමා. නෙල්සන් මාමා. කො නෙල්සන් මාමා? විනෝදාංශය. නෙල්සන් මාමා ගිහිල්ලා. නෙල්සන් මාමා මං හිතන්නේ මේ විදිහට මේ අවුරුද්දේ බනිස් කාපු 4 වෙනි අවුරුදු උත්සවයේ මේ. විනෝදාංශය. විනෝදාංශයක්. හරි එහෙනම් ලෑස්තිද? තරග නීති මේවා. හරිද? ආගන්න. කෝ ෂාන්. ඔන්න දැන් අහගන්න ඕනේ තරග නීතිය ඈ. හරි. 1 අත් එක්කෙන් බනිස් කෙලිය අල්ලන්න බෑ. කවිඳු. හරිද? ඔක්කොම අහගන්න මම කියන ඒවා වෙනේව මුකුත් කියන්න බෑ කවුරුත්. ඔය අතරින් අයින් වෙන්න. අත් එක්කෙන් බනිස් කෙලිය අල්ලන්න බෑ. හරිද? ෆිනිෂ් ඇඟිල්ලවලදී කනකොට හිලවද ගන්න බෑ. දෙපැත්තේ මේ ස්විච් එකයි මේ ටිකයි ටච් කරන්නේ නැතුව. නැන්ද කෙනෙකුට කියන්නේ එතන අල්ලගෙන මේක ගන්න තියාගන්න මේක ටච් කරගන්න එපා. බනිස් කනකම ඊට පස්සේ ඇඟිල්ලට තේරෙනවා. එතකොට අයිස් එක ගෙන්නගෙන මේක තියාගන්න. හිලවුනොත් විතරක් වතුර. මේගොල්ලෝයි දුවති ලස්සනට ඔක්කොම බනිස් ඔක්කොම කන්න ඕනේ. හතේ තියාගෙන ඉවරයි කියන්න බෑ. අතනින් ඔක්කොම ගිලලා ගාලා ගිලලා තමයි ආයේ මේ පැත්තට දුවන් එන්න ඕනේ. පටන් ගත්ත පැත්තටම දුවන් එන්න ඕනේ. ඕගොල්ලෝ එන ගමන් බනිස් කනවා අපි දැක්කොත් ඒ කියන්නේ මගදී කකා ආවොත් හරියනිය වුණාට අපිට ඇගි දෙන්නේ නැහැ. අතනින් කාලා බුදුස් ඇරලා තමයි එන්න ඕනේ. ගාලා ගිලලා තමයි මේ පැත්තට දුවන් එනවා. එන ගමන් කන්න බෑ. හරිනේ? හරි. බනිස් බිම වැටුණාට කමක් නැහැ. බිම වැටුනොත් කන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊට වෙද්දි ඇඟිල්ලට තේරෙනවා ටක් ගාලා එතකොට දාගන්න මෙමය. මොකද අයිස් කැට ටික ගෙන්න ගන්න. ඇඟිල්ලට හීට් වෙනවා තේරෙද්දි අයිස් කැට ටික ගෙනලා දෙන්නක් කරලා. ෆ්‍රිජ් එකට දැම්මනේ. දැම්මද? සම්පූර්ණයෙන්ම කාලේ එන්න ඕනේ මගෙන් කකා එන්න බෑ. හරිද? හරි. තේරුණාද? හරි. වතුර තියෙනවා. වතුර හිර වුණොත් බොන්න පුළුවන්. බනිස් මේවයි. බනිස් තියෙන්නේ 4ක් අඩුවේ. බනිස් ඔක්කොම 30යි තියෙන්නේ මෙතන ඉන්නවා 34ක්. සමහර අයට ඒ කියන්නේ බනිසකුත් නැහැ කිව්වා. හරිද? හරි. එහෙනම් රෙඩි? ඉස්සලාම ඔබට ආස බනිස් කෙටිය දෙස බලන්න. මම කන්නේ මේ බනිසයි කියලා හිත ගන්න. හරි. අපි දැන් මෙයාගෙන් අහමු. ඔයා මොන බනිස් කෙටිය දෙසද බලන් ඉන්නේ? අර බනිස් කියන්නේ ඔක්කොම එක බනිස් වල. මේ පැත්තෙන් කීවෙනි එකද? 1 2 3 4යි කීවෙනි? 4 වෙනි එක. ඈ? එතකොට මේ ආයත බනිස් නැද්ද? ඔයා කීවෙනි බනිස් කෙටිය දිහාද බලන් ඉන්නේ? මේ පැත්තේ ඉඳලා කියන්නේ? 3 වෙනි එක. 1 2 3. ඔයා එතකොට දෙවෙනි එක. එයා එක ඔයා එක
එක බනිස් කෙටියට දෙන්නෙක් ඉන්නවා. ඔයා කීවෙනි බනිස් කෙටිය දෙහද බලන් ඉන්න. 4. මේ පැත්තට තාමුක චූටි මල්ලි. කියන්නේ කීවෙනි බනිස් කෙටිය දෙහද බලන් ඉන්න. 6 වෙනි. එහෙනම් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. තමන් පැතූ බනිස් කෙටියේ කන්න ලැබේවා කියලා. රෙඩි? ඇයි ඉතින් හදිස්සි ඔච්චර? ඔය ඉරට එන්න මම ඉරක් ඇඳලා තියෙනවා බිම සුදු පාට. අයිරට එපා හඳේ ඉන්න පුතේ. රෙඩි? 1යි 2යි 3යි. ඉනිට යනවා. කාලා කලබලයක් නැතුව එමාපිය කවුරුත් එන්න එපා. වැඩි හිටියෝ අයින් වෙන්න උතරින් අයින් වෙන්න. ඔය කැප් එක දාගත්ත මිස් අයින් වෙන්න. පිටිපස්සේ කවුරුත් ඉන්න එපා. පිටිපස්සේ කවුරුත් ඉන්න එපා. දුවන්න බාදයි. හරි මේ බනිස් කැදියාගේ ඊළඟ තරගෙට දාන්න. අර බනිසක් වේයනවා අන්න. යන්න. අර තියෙන්නේ යන්න. උදේ කණ එකක් අදිනවා මේ වෙලාවේ යන්න. අර තියෙන්නේ බනිසක් වේයනවා. නිදහසේ කන්න පුතේ. අනිත් අය බලන්න අපේ සංවිධායක මණ්ඩලය බලන්න බනිස් කෙලිය ඔක්කොම කන්න ඕනේ. හරි. හරි. අපේ සංවිධායක මණ්ඩලය හිරවුනොත් අපර කොට ඔක්කොම ගන්න ඕනේ කඩගමන් එන්න බෑ. ඔක්කොම කාලේ එන්න ඕනේ කඩගමන් ආවොත් දිනුන්නේ නෑ. ඔක්කොම කාලේ ගුඩුස් සැර එන්න ඕනේ. වතුර දෙන්න පැදුර තියෙන්න පැදුර ගන්නෑ. එක යනවා. ඔව් පළවෙනියා දෙවෙනියාවා අනිත් අය නිදහසේ කන්න පුතේ. හරි ඉතුරු අය නිදහසේ කන්න. 1 2 3 තෝරලා ඉවරයි. ගෙවල් අය ආයතන බෙදලා ආපු අයටත් දීලා වතුරක් දීලා නිදහසේ කන්න පුතේ. 1 2 3 ඉවරයි. කොහොමද මීර ගන්න ගෙදරටත් දෙන්න අම්මලා ඇවිල්ලා ගන්න පොඩි වලිස් කෑලි තියෙනවා. තමන්ගේ දරුවා කාපුවා කිසි පවක් නැහැ අවුලක් නැහැ. නේ තමන්ගේ දරුවා ආපු කීපු දේවල් කන එක දෙමාපියන්ට ගැටලුවක් නෙවෙයි. 1 2 3 ලෑස්ති. ඔය බිල්ඩුවට කෙනෙක් ගණන් ගන්න බෑ. එහෙනම් දැන් අපි ඔව් ඒක හරි. ඊළඟ තරගයේ වැඩිහිටියන් සඳහා කියලායි අපි කිව්වේ. අපේ සංවිධායක මණ්ඩලය උතන ඔය හම්බ ටික ඔක්කොම අයින් කරලා පැදුරු ටික අයින් කරලා උදව් කරන්න. පැදුරු තියන්න. හම්බේ විතරක් අයින් කරන්න. පැදුරු තියන්න හම්බේ විතරක් අයින් කරන්න. පිටි මත පාසි. හරි මේලඟ තරගයට වැඩිහිටියන් සඳහා තමයි අවස්ථාව ලැබෙන්නේ 30 දෙනෙක්. අර වයර් එක පැත්තට යන්න 30 දෙනෙකුට විතර අවස්ථාව. මේ මෙතන අපි වයර් එක තියෙනවා 30 දෙනෙක් ඇවිල්ලා හිට ගන්න පුළුවන් වැඩිහිටියෝ. කොහොමද වැඩිහිටිය කියලා දැනගන්නේ? 18ට වැඩි වෙන්න. ඔව්. දුවගෙන එනවා මොනවා කිව්වත් මරන්න කිව්වත් අත උස්සනවා. තරගෙ කිව්වෙත් නෑ. මොකක් වුණත් තරගයක් එනවලු. මොකක් වුණත් තරගයක් කියලා ඇවිල්ලා තියෙනවා. බීම බෝතල් 36 තියෙනවා. ඉස්කරෝම ගිහලා කමන්න මේ බෝතලයක් තෝරගත්තා. හරි. දැන් මේ සමහර අය ආවේ මොකටද කියලාවත් දන්නේ නැහැ. තරගයක් කිව්වා ආවා. අර ලංකාච්චු වැඩි බාද මරන්න එපා. වෙඩි තියනවා බහින්න එපා එළියට කිව්වොත් වෙඩි තියන්නේ කවුද කියලා බලන්න එළියට බහින්න. නේද? ඒ වගේ જાතියක් අපි නේද? අපි ඒ තරම් නේද? විකාර જાතියක් නේද? එළියට බහින්න එපා වෙඩි තියනවා කිව්වොත් වෙඩි තියන්නේ කවුද කියලා බලන්න එළියට බහින જાතියක් කවුද? හරි. එහෙනම් තරගයට ඇවිල්ලා ඉන්නවා 30 දෙනෙක්. අපේ අවස්ථාව 30කට විතරයි. ඔබට පේනවා ඔබේ දිව කට පිනවන ඒ සුමිතුරු මිතුරා. අපි දැන් ස්ථානගත කරනවා අද දවසේ බටෙන් දීම දීමක අතර ගත්තා. ඔබ කල්පනා කරනවා ඇති ඇයි මේ තරඟ ලියාපදිංචි කරන්න නැති කියලා. අපි ලියාපදිංචි කිරීම නතර කරේ හැමෝටම අවස්ථාව දෙන්න ඕන හින්දා. ඒ නිසා අපි කලින් ලියාපදිංචි කිරීමක් කරන්නේ. කලින් තරඟයට කලින් අපි ඊළඟ තරඟේ කියනවා. ඒ නිසා ඔබට සූදානම් වීමට තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඔය කණුවේ ඉන්න චූටි බබාලා ඔක 33000 වෝල්ට්. ඔය වෝල්ටේජ් එක කීයද? 33000. ඔතන අවට ගැවසීමෙන් වලකින්න.
දෙමව්පියෝ තමන්ගේ දරුවා මේ 33000 වෝල්ටේජ් තියෙන කණුව පැත්තට එවන්න එපා. ඔය අර 33ක් දැන්ට කරන්ට් වැඩිලි කරලා ගහලා තියෙනවා. අර ගහලා තියෙන්නේ. දැනට 33ක් වැඩිලා තියෙනවා. අර ගහලා තියෙන්නේ. අපි ඔය විශ්වාස නැත්තම් බලන්න. දැන්ට වැඩිච්ච අය ගාන දාලා තියෙන 33කට කරන්ට් වැඩිලා තියෙනවා. 34 වේ වාට වැඩිනවා. ඒ නිසා උතනින් අයින් වෙන්න. පොඩි ආමුද්‍රෝ ඊළඟ බැටරි දෙක දෙන්න. අවුවට හීට් වෙනවා මල්ලි අපේ ෆෝන් එක හීට් වෙන අරුදේට අපි මොන දෙයක් ඉන්නේ ෆ්‍රිජ් එකේ තියලා තිබ්බා විනාඩි 10ක් ෆෝන් එක iPhone එක හරි. ඊට පස්සේ දැන් අයිස් ටිකක් ඩිප්‍රෙෂර් දාලා එතනින් ගෙනල්ලා පොඩි ආමුද්‍රෝ විනාඩි 20 විතරනේ දැන් මොකද තාත්තේ හීට් එක පොඩ්ඩක් තියන්න හරි. 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 තාජුට්ටේ ඉන්දියෝනේ හරි. තරගයට සහභාගී වෙන අයටයි මේ පණිවිඩය. මේ ඉන්නේ සංවිධායක මණ්ඩලය. සංවිධායක මණ්ඩලය තීරණය කරනවා කී දෙනෙකුටද අද සිසිල් පානය තරගයක් ලෙස තියෙන්නේ 30 දෙනෙකුට පමණයි. ඔව් කාට හරි කවුරු හරි ළඟ තියෙනවා නම් ප්ලාස්ටර් දෙකක් අපිට ගෙනල්ලා දෙන්න ප්‍රථමාධාර ඒකකයේ හිගයක් තියෙනවා ප්ලාස්ටර් දෙක. ප්ලාස්ටර් දෙකක් තියෙනවා නම් කවුරු හරි මට ඉක්මනට ගෙනල්ලා දෙන්න. බෝතල් 27ක් තියෙනවා. ඔය අරන් යන්න. අත්බඳින්න. අත්බඳ අපිට ප්ලාස්ටර් ලැබෙනවා. අන්න ඉල්ලන්නේ ඉදරයි තියෙන්නේ. අපිට හම්බ වෙනවා. අත්බඳොත් බොන්න බැරිද? මේ අයියා අපිට මේ එක එක වීලෝ අපිව මඤ්ඤම් ගන්න ඈ. ඔව් මේමයි තනක වෙන්නේ. ඔබ දුවගෙන ගිහිල්ලා බෝතලයක් හොයාගන්න. පළවෙනි ජයග්‍රහණය තමයි බෝතලයක් ලැබෙන එක. ඊට පස්සේ අපි ඔබට අවශ්‍ය බටේ ලබා දෙනවා. ඉස්සලාම තියෙන්නේ දුවගෙන ගිහිල්ලා බෝතලයක් බීම බෝතලයක් ළඟට ගන්න. ඊට පස්සේ අපි බටේ දෙන්න බෑ දැම්ම. බටේ දෙන්න බෑ. බටේ ගන්න විදුතරය බටේ දෙන්න බෑ. බෝතලේ ගත්ත අයට විතරක් අරෙන් බටේ අරෙන් දෙන්නේ. නැත්තම් නිකන් බටයක් විතර මිනිස්සුෙකුට දිලා බේරුවන්නේ. බටේ අර පැත්තෙන් දෙන්නේ. රයිට්. එහෙනම් ඔන්න බඩ ටික අරන් මෙහෙට එන්න. ඔව්. දැන් ඔය කණුව අස්සෙන් වැඩ දාන්න පුළුවන් ජිම්නාස්ටික් ගන්න කුඩා කාලයේ සිට තාසන් අසුරු කරන ළඟින් අසුරු කරන ඔබට ඔය බාධක පැනගෙන එන්න පුළුවන්. හැබැයි ප්ලාස්ටර් දෙකයි තියෙන්නේ දැනට. ඔව්. බෝතල් 27යි හරි එහෙනම් අපි හැමෝටම බෝතලයක් ලැබෙන්නේ නැති නිසා බටයක්වත් ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් බට ලබා දෙනවා සියලුම දෙනා. අඩුවතරමේ බටයක් හරි හම්බුණා කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙනම් දැන් බටේ ගන්න සතුටේ. බට බෙදන්න ඉක්මනට කොහොම බඩ ටික බෙද. නෑ අර සංවිධායක මහත්තයා කෝ බට ඇති කියලා. මදි වුණොත් ඔය සංවිධායක මහත්තයාගෙන් බට ඉල්ල ගන්න. දැන් ඔබ හීන දකින්න ඔබට මේ බීම බෝතලේ මා දෙස බලන්න. බීම බෝතල් දෙස බලන්න. ඔය ලයිට් කනුව හරහා 33000න් එන අයට කියන්නේ තීරණය කරන්න ජීවිතේට බීම බෝතලේද කියලා. හරිද? තීරණය කරන්න ඔබ බීම බෝතලේද ජීවිතේද කියලා. එක්කේ හැමෝටම බණයක් හම්බුණාද? මේ තල්ලු කරන් එන්න එපා. මේවා වීඩියෝ ගත වෙනවා. ඊට පස්සේ ගමේ ඉන්න හම්බෙන්න බැරි වෙයි. ඒ උපදබන් අරුව තල්ලු කරන් බීම බෝතල් එකක් තියෙනවා. ඒ නිසා විනීතව හැසිරෙන්න. බීම බෝතල් 37යි. බීම එක බීලා
ඔය දුවගෙන එන්න ඕනේ නැවත ආරම්භක ස්ථානයේ ওই වයර් එක පැත්තට. බීම බෝතලේ බටේ දෙකම අරන් එන්න ඕනේ. ආගන්න බීම එක බීලා එතනින්ම ඉවර ගන්න ඕනේ මගින් එන ගමන් බොන්න බෑ. බීලා ඉවරලා බටේ බීම බෝතලේ දෙකම අරන් මේ පැත්තට එන්න ඕනේ. ආගන්න මේගොල්ලන්ට බීම බෝතලේ අන්තිම අඩිය දක්වා බීලා අපේ සංවිධායක මණ්ඩලයේ ඉස්සරහින් ඉන්නව පෙන්වන්න ඕනේ මේව. බීලා ඉවරයි කියලා මෙහෙම පෙන්වන්න ඕනේ බීම බෝතලේ. ඊට පස්සේ මේ පැත්තට අරන් දුවගෙන එන්න ඕනේ. පැහැදිලි? බීම එක බීලා එහා පැත්තේ ඉස්සරහින් ඉන්න අයට බීම බෝතලේ පෙන්වන්න ඕනේ ඔක්කොම බිව්වා කියලා. ඊට පස්සේ පෙන්නලා මේ පැත්තට බීම බෝතලෙත් අරන් දුවගෙන එන්න. හරි. හරි ready නැස්ති 1 2 3 තරගකරුවන් ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා. හරි. ඔව් ප්‍රශ්න දිනේවත් විසඳන්න එනවා. ඔයාගේ ප්‍රශ්න කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දෙයියනේ පුළුවන්. බීම් බෝතලේ අතින් අල්ලගෙන බොන්න පුළුවන්. තව ප්‍රශ්න? මෝඩිය අපි අරගන්න දානවා නෑ අපි අරලා දෙනවා. ඔයාව මෝඩිය අරගන්න ඕනේ අපි කිසිම සම්බන්ධයක් නෑ වට. තව ප්‍රශ්න? තව ප්‍රශ්න තියෙනවද? ඔව්. බෝතලේ ගත්ත ගමන් මෝඩිය අරින්න එපා කියන්නේ. එයි. ඒ අපි හිටපුවා ඔයගොල්ලන්ට මඤ්ඤම් වෙන පොඩි උපදෙස් දෙනවා. ඒ බලන්නේ සිහියෙන් දින්න කියලා බලන්න. හරි පැහැදිලි. ඔයාට හම්බුත් එහෙම බෝතලේ මූලිය හරිය ඔයා බිව්වා එච්චරයි. හම්බුනේ නැත්තම් නෝන්නේ නැතුව පාඩුවේ ඕන්නේ නැහැ. අපි ඕන්නේ නැහැ. අපි කඩේ බොහෝ කියලා එන්න දෙන්න. හරි. රෙඩි? නෑ. අයිස් තිබල්. රෙඩි? ඈ අයිස් මේ පැත්තෙන් නෑ. ඒක මොකද ගන්තියගෙන ඉස්සර? ඔය ගහයි. මැරෙන්න ගලුත් තියාගෙන. එකපාර ඕෆ් වෙනවා. රෙඩි? ෆුල් දාගන්න. මං අයියේ අවශ්‍ය ගෙදර යන්න. මම පොඩක්. කොයි ඉතින් අයිස් දෙන්න. රයිට් 1 2 3. යන්න පිටිපස්සට පිටිපස්සට. මේ මොකද්ද වෙන්නේ? ඕ වාඩි වෙන්න වාඩි වෙන්න නැති අය තරගෙන් ඉවත් කරන්න. හලන්න බෑ. හලන්න බෑ. බටෙන් විතරයි බොන්න පුළුවන්. හටින් බොන්න බෑ. ඔයයින් කරන්න. බටෙන් විතරයි බොන්න පුළුවන්. හලන්න බෑ. ඉස්කෝයකින් බොන්න ඕනේ. බෝතලේ කඩ දෙන්න බෑ. ඉස්කෝයකින් විතරයි. බෝතලේ කඩ දීපොත් බෝතලෙන් බොන්න බෑ. බෝතලේ කඩ. ඔය බෝතලෙන් බොනවා දැක්කොත් අයින් කරන්න. බෝතලේ පේන්න තියන්න වෙනම. බටේ ඈඩ් කරන්න. බෝතලේ පේන්න ඕනේ. බෝතලේ කට පෙනුනේ නැත්නම් අයින් කරනවා. බටේ අතාරින්න. බටේ අල්ලන්න බැරිලු අතින් බටේ අතාරින්න. ඇඟිල්ලෙන් කො බටේ අල්ලන්න බෑ. බටේ අතින් අල්ලන්න බෑ. බටේ අතාරින්න. බටේ අල්ලගෙන ඉන්න අයින් කරන්න. බටේ කට තියලා බොන්න බෑ. හරි දැන් ඕක පුරේනාව දැන් අනෙක් මිනිස්සුත් පෙළගෙන ආවේ ඕකනේ බොන්න දැන් කිරීල බොන්න ඔය එක බටේකට හිල් 108ක් විතර තියෙනවා. ආගේ උඩරිම ශක්තිය දැම්මා. ඔයා උඩරිම ශක්තිය දැම්මා. එන්නේ නේ. හරිද ඔක්කොම ඉවරයි. තාම කවුරුත් නැගිටින්නේ නැහැ. බටේ අල්ලන්න බෑ. හත තියාගන්න බෑ. බටේ අල්ලන්න බෑ. බෝතලේ කටක වාගේ කට තියාගන්න බෑ. බෝතලේ කටක වාගේ කට තියන්න බෑ. මේ ඔක්කොම කියලා දෙන්න ඕනේ. පොඩි ළමයි තමයි. බටේ අල්ලන්න බෑ. බටෙන් විතරයි බොන්න පුළුවන්. ඕම කෑ ගැහුවට පිටිපස්සේ අයින් වෙනවා. පිටිපස්සේ ඉන්න අයින් වෙන්න. කට්ටිය අයින් වෙන්න. තව ටිකයි. තව පොඩ්ඩයි. අක්කකෝ. බීලා ඉවරයි. හරි යවන් දුවන් අරේ දුවන්. අයින් වෙන්න මාද. උතුගන්නේ. කෝ මේ ඉවරයි. දෙන්නේ කියා. අතනත් ඉවරයි.
තුන්වෙනිය ගියේ නෑ ඉතින්. හරි එනවෝ. ඉවරයි මෙන්න කට්ටිය දැන් බීම ටික බොන්න ඔයාලා. අනිත් අය හිමීට බොන්න ගෙදර ආයතත් බෙදලා ගෙදර ආයතත් දෙන්න ඉතින් ඔය. කවිද? ඔයාලා පොයි බෝතලයක් 150ක් වෙනවා. ගෙදර ආයතත් දෙන්න. ගෙදර ආයත දෙන්න ගෙදර ආයත දෙන්න. කෝ මොකක්ද තාත්තේ කවුද අසංගය එක? අසංගය කෝ එකකෝ? බීම බොන්න. මෙයා මල්ලි නම මොකද්ද? කොච්චර කාලයක් බීම බොනවද? මෙයා එක. මාමාද දෙක? අම්මා මෙන්න මාමා දෙක. නැන්දට සතුටුයිද? මාමා දෙක. කොයි ඊට පස්සේ තුන කවුද? මෙයා තුන. 1 2 3 එක විතරයි වෙන්නේ. බීම බොණ්ඩ බැබියච්ච කට්ටියට ආයෙත් මනසක් තියෙනවා. එන්න වෙන්න හිට ගන්න බලන්න ඉන්නේ පොලිම. මේ සෙට් එක උනත් ගන්න. නෑ ඒගොල්ලෝ එපා කැමති අයට කියන්නේ. කැමති කට්ටියන්. තරගවල මාදව විරුද්ධ තරගයක්. තරගවල ඉදිරිපත් නොවුනා අයට කියන්නේ. ඉතින් තරගවල ඉදිරිපත් නොවෙච්ච මේ ඉදිරිපත් නොවිච්ච අය ගන්න. බීම බෝතලේ හම්බෙච්ච නැති කට්ටිය එන්න. එයාට තමයි ඉස්සරම chance එක දෙන්නේ. ඉස්සෙල්ලා බීම බෝතලේ කො නෙල්සන් මාමා නෙල්සන් දැන් කූල් එක බහලා තියෙන්නේ. මේ හීට් එක බහලා. චෙක් වා. දැන් අලුම. හීට් එක දාගන්න. දැන් අතෙන් යන්න. පිටියේ කාසිය හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අල දන්නවා මේ තරගය නම් සාමාන්‍ය ප්‍රසිද්ධ තරගයක් අවුරුදු සහල. කාසියක් තියෙනවා පිටාගෙන දාලා ඒකට පිටි දාලා දෙනවා. ඔයාලගේ මූට්ටරෙන් හොදගෙන ගිහිල්ලා කොහමරි කාසිය හොයාගෙන කාසිය කාගෙන මෙහෙට දුවගෙන එන්න තමයි තියෙන්නේ. පිටි කාලා කාසිය කාගෙන කටේ තියාගෙන මෙහෙට එන්න වෙනවා. හරි අපි මේ තරගයට නම් බේසන් අරන් ගිය කට්ටිය බේසන් ටික කියලා දෙන්න. බේසන් අරන් ගිය කට්ටිය බේසම ගෙනත් දෙන්න ඉක්මනට වතුර ගන්න ඕනේ. මේකප් දාගෙන ඉන්නකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද කරන්න වෙන්නේ? යන්න වෙනවා. මේකප් එක දාගෙන නම් පිටි මේකප් එකක් දාගෙන තමයි ලෑස්ති වෙන්නේ. මේක තමයි හොඳම තරගෙ තියෙන්නේ. දැන් මේකප් දාගෙන ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා මොකද වෙන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ පිටි කිසිම ගැල්ලුවක් නැහැ. මේකප් දාගෙන ලයින් කරගත්තා. මේකප් එක අයින් කරගෙන වාස්තලා දෙන්නේ. නැත්ති කට්ටියට මේකප් එකක් දාගන්න පුළුවන් මේකෙන් පස්සේ. හරි අපේ සංවිධායක මණ්ඩලයේ පිටි ටික දානවා කාසි ටික හංගනවා. එතකන් ඔයාලගේ අත් දෙක බැඳලා මූණ හොදන්න තමයි ලෑස්ති. අපි අත් දෙක මැදලා මූණ හොදන්න අපි සංවිධායක මණ්ඩලයේ ඉක්මනට ගෝ. ඉක්මනින් එන්න. මූණ හොදලා මූණ හොදලා ආපු නැති කට්ටිය මූණ හොදගෙන අත් දෙක මැදලා ලෑස්ති වෙන්න. මූණ හොදගන්න. ගොඩ අසංගය ප්‍රශ්නේ තියෙන තරගෙට එන්න බැරි කට්ටිය. අසංගය මූණ හොදන්න බෑ කියලා එන්න බැරි. හොඳයි මේ විශේෂ අත්කිරීම මේ තරගයේ ජාත්‍යන්තරයේ මිනිස්සු බලන නිසා මේ මූණවල් එහෙම ලස්සනට තියෙන්න ඕන. මේ සමහර අය උදේ පාන්දර ඇහැරලා මූණ හොදගන්නම් එන ගමන් කියලා ආපු අය ඉන්නවා. ඒ වෙනුවෙන් අපි මේකට සමාජ සත්කාරයක් බාධා කරන්න එපා සංවිධායක මණ්ඩලයේ මූණ හොදනකොට. ඒ නිසා අපිට සබන් දෙන්න බැරි වෙයි. ඒක ගැන හිතන්නේ නැතුව මූණ පොඩ්ඩක් හොදගන්න. ඊට අමතරව අපි තව තනක තුනක් විරුද්ධ කරා මේ අවස්ථාවේදී.
ඔබට ලැබෙනවා මේ අවස්ථාවේදී සැඟුණු අමුත්ත හොයන්න පුළුවන්. ඊට පස්සේ සැඟුණු මල සොයන්න පුළුවන්. ඊට පස්සේ පැපොල් ගෙඩියේ ඇට ගණන් ගන්න පුළුවන්. අතැසෙම මේ ගිය අවුරුද්දේ පැපොල් ගෙඩියේ ඇට ගණන් කරනකොට අපිට වෙච්ච ලොකු අඩුපාඩුවක් තමයි සමහර අය ඇවිල්ලා පැපොල් ගෙඩිය හොල්ලලා මිරිකලා චප්ප කරලා අපචාර කරලා අවසානයේ පැපොල් ගෙඩිය ඊළඟට ගණන් කරන මිනිස්සුන්ට ඇතුලේ තියෙන ඇට ඔක්කොම පේන මට්ටමට ඒක හොල්ලලා චප්ප කරලා මිරිකලා තිබ්බා. ඒ නිසා එවැනි වැඩ කරන්න එපා මේ පාර. ඔබට පුළුවන් පැපොල් ගෙඩිය අපි පෙන්නනවා. රසික සහ මංජුල ඉක්මනින් ආමුදුර හමු වෙන්න ඇවිල්ලා රසික සහ මංජු ටග්ගාල 9 වෝල්ට් බැටරි හතරක් ගේන්න. මෙන්න මේවා මෙදී ඔව් දැන් අපි තරගේ සමායන්න තාක්ෂණික දෝෂයක් පැබුල් ගෙඩියේ ඇට ගණන් කිරීම සැඟුණු අමුත්ත සැඟුණු මල මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා කොයින්ගෙන අපි මේ දම්පාටින් සාරියක් අඳන් ඉන්නේ මහත්මියට පැබුල් ගෙඩියේ ඇට ගණන් කිරීම සැඟුණු අමුත්ත සහ සැඟුණු මල පිළිබඳ ඔබේ ඉඟි ලබා දෙන්න පුළුවන් විශාල තෑගි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉන්න අධ්‍යක්ෂ ජනරාල්තුමියයි අද දවසේ ඒ සඳහා ගෙනල්ලා තියෙන්නේ. මොකද මේවා තරඟ සේවසේ තරඟ නෙවෙයි මේවා ලොකු තරඟ. ඒ නිසා මේවට විශේෂ පුහුණු ලැබුවයි තමයි ඒක. හරි. ඇයි ඕගොල්ලෝ දැන් හිටගෙන? අසංගය සිංහේ අසංගය. තරඟයක් ඒක. සිංහේ පැනලා. මේ කවුද? අම්මෝ. ඕහෝ. සිංහේ වදිනවා දැක්කම අයියා. බලාගන්න මේවා සේමසේ හැමෝටම හම්බෙන්නේ නැහැ. I go bro. ආදව කරන්නේ වැඩේ ටක්කර දුවන්නේ. මල්ලි එකට ඉක්මනට ගමු ඈ. වඩංගෝ වඩංගෝ හරි බැටරි ගෑනලා දෙන්න බැටරි නැති ප්‍රශ්නයක ඉන්නේ ඉතා ඉක්මනේ බැටරි නෑ අපිට බැටරි ගෑනලා දෙන්න හරි තරග විස්තර අයින් පින්බ කාසිය ගත්තා ආයෙ මේ පැත්තට එන්න තියෙනවා කාසිය අරගත්තා කාසියත් මේ කාසිය ගිලින්න බා ගිය පාරත් එක්කෙනෙක් ඉස්පිතාල අරන් ගියා කාසියවත් දොස්තර ඇහුවා ගාන කියන්නේ ගාන බල්ල ඔපරේෂන් කරන්නම් කියලා රුපියලකට දෙකකට ඔපරේෂන් කරන්නේ නැහැ දැන් ඒ නිසා ගිලින්න එපා එඩේ කාසිය ගත්ත මේ ආයෙ පටන් අත පැත්තට එන්න තියෙනවා අනිත් අයින් එන්න මූණවල ටික ආයෙ හොදන්න පොඩ්ඩක් දෙන්න හේතුවද ආරයිට් රෙඩි ඔය චූටි බබා අයින් වෙන්න පුතා මොනවද පුතා ඔය කටලප්පන් කරනවා අයින් වෙන්න ඔය අයින් වෙලා යයි ඈ Ready? Ay, dekay tunay ugat sa school hindi ned. Dekay tunay. පිමින ධර්මයට වාසනාව. ඔව් අද දවසේ පිමිමින් වාසනාව උරගා බලමින් කාසිය ගිලෙන දරුවා. ඔව් 1 2 3යි. අනිත් අයට කාසියක් තියෙනවා පිටි රොටි ගන්න ගෙනියන්න දෙනවා. සොබින් රුපියලේ සොබින් ගේන්න මේ අයට පිටි ටික අරන් යන්න. රුපියලේ සොබින් ගේන්න මේ අයට පාන් පිටි අරන් යන්න පුළුවන්. ගෙවල් වල හවුස් වල රොටි කන්න පුළුවන්. අතර ගන්න අතර අපිට බැටරිය වන්න පොඩි ආමුදුරෝ බැටරිය ඕනේ. ඔව් අර අයියා ඇයි එච්චර දුක් විඳින්නේ? මොකද උනේ?
ඒ රුපියලකුත් නැහැ. අන්තිමේ රුපියලක් නැහැ. හරි ඊළඟ තරගයේ මොකද්ද ඉක්මනින් කියන්න අපේ සංවිධායක මණ්ඩලය මේ ටික අස් කරන්න අපේ සංවිධායක ශාන්තුතා ඩක්කල් මේක උදව් කරන්න ප්‍රශාන්ත් ඊළඟ තරගයේ මොකද්ද ඉක්මනට අපේ සංවිධායක මණ්ඩලය පැපල් ගෙඩියේ ඇට ගණන් කිරීම සැඟුණු මල සැඟුණු අමුත්තා ඔව් සැඟුණු අමුත්තා ගැන පොඩ්ඩක් කියනවනම් ඔව් ඊළඟ තරගයේ පොඩි අයට බැලුම් පිපිරීමේ තරගය බැලුම් පිපිරීමේ තරගය සඳහා වයස් සීමාවක් නැහැ අවුරුදු 18ට අඩු ඕන කෙනෙක් අවුරුදු 18ට අඩු ඕන කෙනෙක් බැලුම් පිපිරීම හෙලෝ හෙලෝ කියන්නේ වාගිනේ හරි හරි මේ හරි දැන් ඉස්සරහම රවුමක් හදනවා කට්ටිය ඉස්සෙල්ලා වගේම ලොකු රවුමක් හද අද ආවිල්ලා පට්ට ගත්ත කට්ටිය දීලා යන්න ඒ ටික ඕනේ අපිට ආසිය හොයාගන්න බෑ කියලා රුපියලකට පටි අරන් ගිය කට්ටිය ඉන්නවනේ ඉක්මනට ගෙනත් දෙන්න පටි ටික ගෙනත් දෙන්න දැන් ලයිව් කට් කරමු හරි අපි එහෙමනම් නැවත සවස සජීවීව සම්බන්ධ වෙමු වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා ඊළඟට අපි දැන් ලෑස්ති වෙන්නේ තව සුළු මොහොතකින් කලින් කුඩේ දාමු තව සුළු මොහොතකින් සිසිල් පැන් සංග්‍රහය අපි ආරම්භ කරන්න ලෑස්ති වෙනවා අද අවුරුදු උත්සවයට ලංකාවේ 4 දික් භාගයෙන් රට වටේම ඇවිල්ලිනවනේ රට වටේම ඇවිල්ලි ඉන්න චූටි දුවල පුතාලා තරුණ අයියලා අක්කලා ඊට නැන්දලා මාමලා ආච්චිලා සීයලා හැමෝටම අද විශේෂ සිසිල් පැන් සංග්‍රහය ක්‍රීම් බනිස් සමග අපි දෙන්න ලැහැස්ති වෙනවා. තව පැය භාගයකින් අපි සංග්‍රහය කටයුතු ආරම්භ වෙන. ඒ අනුව දැන් බැලුම් පිපිරවීමේ තරඟය යන්නේ. ඒක ඉතින් හැමෝටම සාමාන්‍යයෙන් තේරෙන. ඒක නිසා අපි ලයිව් එක කට් කරනවා. ෆෝන් එක පොඩ්ඩක් charge කරන්න ඕනේ. ෆෝන් එක ෆ්‍රිජ් එකේ දාලා කූල් කරගන්න ඕනේ. ඒ වැඩවලට අපි පොඩි වෙලාවක් වෙන් කරගෙන එහෙමනම් අපි සජීවී විකාශයෙන් සමු ගන්නවා. පුළුවන් හැමෝම වීඩියෝ එක ෂෙයා කරන්න. 11:00 වෙනකොට නැවත අපි සජීවීව සම්බන්ධ වෙනවා. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි පුළුවන් හැමෝම එන්න හවස් වරුවේ තමයි තියෙන්නේ ග්‍රීස් ගහේ නැගි පැද්දෙන ගහේ යෑම ලිස්සන ගහේ යෑම ඊට පස්සේ කොට්ටපොර තරඟය ඊට පස්සේ වාසනාව මුට්ටිය පිදීම ලංකාවේ ලස්සනම සිඟිති අවුරුදු කුමරා කුමරිය තේරීම ආදී තරඟ ඉසව් ගොඩක් සඳගිරිසෑ රතගාලේදී සඳගිරිසෑ පුදගමේදී පැවැත්වෙනවා. ඉතින් අද මේ වන විට රට වටෙන් එකතු වෙමින් ඉන්නවා. අපේ තාව පිටිපස්සට ගන්න පිටිපස්සට ගන්න උතරින්. ඔව් උතරින් ඉඳ තියෙනවා. පුතේ උතරින් ඉඳ ගන්න. එවනම් සජීවීව ඉන්න හැමෝම වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි තව විනාඩි 20කින් නැවත සජීවීව එකතු වෙමු. යෝමාරි යන්නේ. ලොකුෙන් රවුම ලොක් කරගන්න රවුමක් පුතේ. කොහොම යාට අන්න හරි. කල්පිරේ නෝමල් නේ. හරියට අදින් රවුමට